සාමාන්‍යයෙන් අපි ඉන්න සයන්ස් ගෲප් වල Facebook ගෲප් වල WhatsApp ගෲප් වල ගොඩක් මේ කැම්පස් ඇප්ලයි කරන ළමයි ඒ කියන්නේ බයොලොජිකල් සයන්ස් ඩිග්‍රී එකට එහෙම නැත්නම් ෆිසිකල් සයන්ස් වලට අප්ලයිඩ් සයන්ස් වල ඒ රේන්ජ් එකේ ඉන්න ළමයි තමයි ගොඩක් මේ අහන්නේ අහන ප්‍රශ්නයක් තමයි මේ බයොලොජිකල් සයන්ස් කියොත් ටීචින් විතරක් තියෙන්නේ ෆිසිකල් සයන්ස් කියොත් මොනවද ජොබ් තියෙන්නේ කියන එක. ඒක එහෙම අනික සාධාරණයි මොකද ළමයි ඒක ළමයි දැකලා තියෙන ගොඩක් වෙලාවට ඒ වගේ කට්ටිය තමයි උගන්වන්නේ සහ ඒගොල්ලොන්ට ගැටෙන්නේ අය. නමුත් ඒ කියන්නේ මොකද එතනින් සාමාන්‍යයෙන් බයොලොජිකල් ෆිසිකල් සයන්ස් කියන ඩිග්‍රී වලට උඩින් තියෙනවා දැන් ෆිසිකල් මැත්ස් ස්ට්‍රීම් එක නම් ඉන්ජිනියරින් QS වගේ ඩිග්‍රී තියෙනවා. බයොලොජිකල් ස්ට්‍රීම් එකේ නම් උඩ තියෙනවා මෙඩිසින් තියෙනවා වෙට් තියෙනවා ඩෙන්ටල් ඔය වගේ තියෙනවා තව ඩිග්‍රී තියෙනවා. එතකොට මේවාට ඒ කියන්නේ පහලින් ඔය වගේ බයොලොජිකල් සයන්ස් වගේ ඉසෙඩ් එකක් තියෙන ළමයින්ට තියෙන ප්‍රශ්නයක් තමයි මේගොල්ලෝ මේ ඩිග්‍රියක් කරොත් මේගොල්ලොන්ට මොකද්ද මොන වගේ ජොබ් ඔපචුනිටිස්ද තියෙන්නේ ඊට පස්සේ රයිට් එතකොට මේගොල්ලොන්ට ටීචින් විතරද යන්න වෙන්නේ ඒ වගේ ප්‍රශ්න තියෙනවා. එතකොට ගොඩක් වෙලාවට ඉතින් අපි මේ ෆීල්ඩ් එකේ එක්ස්පීරියන්ස් එකත් එක්ක අපි කියනවා නෑ ඊට වඩා යන්න පුළුවන් දේවල් තියෙනවා කියන එක. නමුත් මම ඒකට පොදුවේ පොඩි උත්තරයක් දෙන්න වීඩියෝ එකක් තමයි මේ කරන්නේ. එතකොට මට යන්න පුළුවන් වෙන්නේ ඇත්තටම ජපුර බයොලොජිකල් සයන්ස් මම යන්නේ 2012 වර්ෂයේදී. එතකොට අපි ඒ යන වෙලාවේදී මට ඇත්තටම ජපුර යනකොට මට ඒක ඇතුළේ තියෙන සබ්ජෙක්ට් ගැන මට අයිඩියා එකක් තිබුණේ නැහැ. ඇතුළේ ගිහිල්ලා තමයි අපි එතන දේවල් අපි තෝරගත්තේ. එතකොට මම එතන සෙට් එක ඇතුළෙන් අපි තෝරගත්තා පොලිමර් සයන්ස් මම ඉල්ලුවේ පොලිමර් සයන්ස් ඇන්ඩ් ටෙක්නොලොජි. එතකොට අද වෙනකොට පොලිමර් සයන්ස් වෙනම ඩිග්‍රියක් විදිහට එළියට ඇවිල්ලා තියෙනවා. පොලිමර් සයන්ස් and industrial management කියලා එකත් හොඳ ඩිග්‍රී එකක්. මොකද ඒක ලංකාවේ ගොඩක් opportunities තියෙන හින්දා තමයි ඒක එළියට ඇවිල්ලා තියෙන්නේ. මම පස්සෙලාක මම ඒ ෆීල්ඩ් එක ගැන මම කතා කරන්න. මම මේ පොදුවේ දැන් කියන්නම් බයොලොජිකල් සයන්ස් සහ ෆිසිකල් සයන්ස් ඩිග්‍රී වලට යන්න හිතන සහ ඒවට ඇප්ලයි කරන ඒවා කරොත් දැන් සමහරු ඩවුට් එකක් තියෙන බුලන් එයාගේ සෙකන්ඩ් ෂයි එක නම් මෙයා මේකට ඇප්ලයි කරලා යනවද නැත්නම් ඊට පස්සේ ආයෙ try කරලා තර්ඩ් ෂයි එකක් කරනවද. සමහර විට කෙනෙක්ට ඒ අවුරුද්ද එයා වේස් කරන්න කැමති නැති වෙන්න පුළුවන්. එතකොට එහෙම කෙනෙක්ට මේ කියන එක වාසියක් තියෙනවද නැත්නම් මේක අන්තිම ඔප්ෂන් එක විදිහට තියෙන කෙනෙක් ඉන්න පුළුවන්. තර්ඩ් ෂයි කරපු කෙනෙක් එයා ඊට පස්සේ වෙන දෙයක් කරනවද කියන එක එයාට දැන් කල්පනා කරන්න පුළුවන්. එතකොට මට පොදුවේ කියන්න දෙන දේ තමයි එහෙම ඒ ඩිග්‍රී එකට ගියාට පස්සේ ගොඩක් වෙලාට ජපුර රුහුණත් මට මතක විදිහට කම්බිනේෂන් තෝරගන්න පුළුවන්කම තියෙනවා. අපිට විෂය ධාරාවන් තෝරගන්න පුළුවන්කම තියෙනවා. හරිද? ඊට පස්සේ තෝරගත්තට පස්සේ අපිට මේ පාත් එක යන්න පුළුවන්. දැන් මම පොලිමර් සයන්ස් තෝරගත්තා. හැබැයි මගේ පාත් එක පසු කාලීන වෙනස් වුණා. පොලිමර් සයන්ස් ඇන්ඩ් ටෙක්නොලොජි අපි කරනකොට අපිට ඒක තුල විෂයන් අපි කිහිපයක් කරා. ෆිසික්ස්, කෙමිස්ට්‍රි, පොලිමර් සයන්ස්. හරිද? ওই තුන අපි කරා. එතකොට අපිට ජොබ් ඔපචුනිටිස් අපිට ගොඩාක් අපිට මේ ක්‍රියේට් වුණා. ඒ අපි කරපු සබ්ජෙක්ට් එක. මම අන්තිමට ගියේ ෆිසික්ස් වලට රිලේටඩ් පැත්තකට. පොලිමර් සයන්ස් පැත්තට මම අදාළ රස්සාවක් කරා. නමුත් මගේ කැමැත්ත මත මම ඒක වෙන පැත්තට තෝරගත්තා. දැන් අපේ ඒ සමකාලීනව අපේ හිටපු කට්ටිය ඉන්න කියන්නේ ගිහිල්ලා තියෙන පැති බයොලොජිකල් සයන්ස් කරපු අපේ දැන් ෆොරස්ට්‍රි වගේ ඩිග්‍රියක් තෝරගත්ත කට්ටිය ගොඩක් වෙලාට සස්ටේනබිලිටි ඒ වගේ පැත්තක් තෝරගෙන තිනවා. තව එතකොට අපි තුමු කෙමිස්ට්‍රි ස්පෙෂල් යන්න පුළුවන් වෙච්ච කට්ටිය ඉන්නවනම් ඒ පුද්ගලයෝ ඒගොල්ලෝ ගිහිල්ලා තිනවා කෙමිකල් රිලේටඩ් පැති වලට. ඒ වගේම ෆිසික්ස් වගේ ස්පෙෂල් කරපු කට්ටිය ඒ පැත්තට ඒගොල්ලෝ රිලේටඩ් දේවල් වල ගිහිල්ලා තිනවා. හයර් ස්ටඩීස් වල ගිය මිත්‍රයෝ ඉන්නවා අපේ. සහ තව ප්‍රොඩක්ෂන් කම්පැනිස් වල වැඩ කරන මිත්‍රයෝ ඉන්නවා. එතකොට පොලිමර් සයන්ස් පැත්තෙන් ගිය කට්ටිය පොලිමර් රිලේටඩ් කම්පැනිස් ප්ලාස්ටික් රබර් වගේ ඒ රිලේටඩ් කම්පැනිස් වල රැකියා කරනවා. ඉතින් මට ඒ කොටස එක කොටසක් ගැන මම කියන්නේ. එතකොට අපිට ෆිසිකල් සයන්ස් ගැන කතා කරොත් එහෙම
ෆිසිකල් සයන්ස් කරපු අයට ගොඩක් වෙලාවට විශ්වවිද්‍යාලවල CS maths එතකොට ෆිසික්ස් ඒ වගේ සබ්ජෙක්ට් ඉගෙන ගන්න තියෙනවා. ස්ටැට් එහෙම තියෙනවා. යපුරෝ ස්ටැට් තියෙනවා. එතකොට ඒ තියෙන විෂයන් ගත්තම ඒවට කරන ඒ පැත්තෙන් ගියාට පස්සේ ඒගොල්ලොන්ටත් ලොකු රැකිය අවස්ථා ලංකාවේ නිර්මාණය වෙනවා. මේක මම උදාහරණයක් කියන්නම්. ඕගොල්ලොන්ට බලා ගන්න පුළුවන් විදිය. මේකට ලේසිම විදිය තමයි අපිට පුළුවන් නම් টপ ජොබ්ස් වගේ ජොබ් සයිට් ලංකාවේ තියෙන සාමාන්‍ය টপ ජොබ්ස් තමයි අපිට බලන්න පුළුවන්. ලේසිම ක්‍රමේ තියෙන টপ ජොබ්ස් වල ගිහිල්ලා අපිට පුළුවන් අර quality production manufacturing ඒ වගේ categories වල ගිහිල්ලා බලන්න සාමාන්‍ය junior executive management training වගේ පොසිෂන් වලට මොන වගේ අයවද ගන්න කියන එක. ඒ ගන්න කියනකොට බලන්න මේ මොන ඩිග්‍රීද ඉල්ලලා තියෙන්නේ. දැන් උදාහරණයක් manufacturing පැත්තේ ආයතනයක් නම් ඒගොල්ලෝ ගොඩක් වෙලාට physical science degree තියෙන කට්ටිය ඒගොල්ලෝ production එකේ වැඩවලට ගන්නවා. production executive planning executive ඒ වගේ ගන්නවා. එතකොට සමහර subject ඒගොල්ලෝ විශේෂයෙන් සදාහන් කරනවා. දැන් polymer company යන ඒගොල්ලෝ polymer science කෙනෙක්ව තමයි ගොඩක් වෙලාට ගන්න බලන්නේ. අපි හිතමු මේගොල්ලෝ කවුරු හරි හිතමු අපි ක්‍රීම් හදන ආයතනයක් කියලා ක්‍රීම් ආශ්‍රිත නිෂ්පාදනය කරනවා. ඒගොල්ලෝ quality වල කෙනෙක් ගන්නවා කියලා. එතකොට ඒගොල්ලෝ ගොඩක් වෙලාට බලන්නේ chemistry related ඒවා තමයි ගන්න බලන්නේ. ඉතින් ඒ වගේ විවිධ රැකියා අවස්ථා තියෙනවා. එතකොට අපිට හොඳටම බලන්න පුළුවන් ඒ වගේ ජොබ් සයිට් වල කියලා. LinkedIn එතකොට ලංකාවේ තියෙන විවිධ සයිට් තියෙනවා තව. ගොඩක් ප්‍රසිද්ධම තමයි top jobs. එතකොට ඒකට ගියා නම් අපිට බලා ගන්න පුළුවන්. right ඒ වගේ idea එකක් අරගන්න. එතකොට ඒ වගේම එතනින් එහාට රැකියාව විතරක් නෙමෙයි higher studies වලට අපේ ගොඩාක් මිත්‍රයෝ ගියා. දැන් chemistry පැත්තෙන් එහෙම ඉගෙන ගත්ත ස්පෙෂල් කරපු කට්ටිය ගොඩක් වෙලාට ඒගොල්ලෝ UK USA ඕස්ට්‍රේලියා වගේ රටවල higher studies වලට යනවා. physics වලටත් එහෙමයි. ඔය higher studies වල ගොඩක් වෙලාට ගියා. එතකොට මේක අනිත් subject වලත් තියෙනවා. ඒවා ඉතින් ගොඩක් අර trend එක ගොඩක් අඩුයි. නමුත් ඒගොල්ලන්ටත් තියෙනවා. physics chemistry කියන ලංකාවේ සාමාන්‍ය ලොකු ප්‍රමාණයක් කැම්පස් ඇතුළේ කරනවා. අනිත් subject මම දැනුවත් ස්ටාර්ට් කරපු අපිට වඩා වැඩි උඩ බැච් එක අයිය කෙනෙක් එයා higher study ගියා. ඉතින් ඒ වගේ opportunities අනිවාර්යයෙන්ම තියෙනවා. PhD candidate කෙනෙක් විදිහට එතකොට foreign university එකට යන්න පුළුවන්. ඉතින් ඒකට ඒ කැම්පස් එකේ ඉතින් ඉන්න ගමන් ස්පෙෂල් එක කොහොම හරි කරගන්න ඕනේ. ඉතින් හොඳ ක්ලාස් එකක් ගන්න ඕනේ. ඒ කියන්නේ තමන්ගේ এডুকেෂන් බෑග්ග්‍රවුන්ඩ් එක හොඳට තියෙන්න ඕනේ. එහෙම යන්න. ඒ වගේම ඉන්න සීනියර් සුපර්වයිසර් ඉන්න ප්‍රොෆෙසර් කෙනෙක්ගේ වගේ රෙකමෙන්ඩේෂන් එකක් ගත්තා නම් අනිවාර්යයෙන්ම අවස්ථාව ෆුල් ස්කෝලර්ෂිප් එකක් ගන්න පුළුවන්. එතකොට ඒ ගිහිල්ලා PhD එකක් කරලා සමහර විට ලංකාවට එන්නේ නැහැ. එහෙම කරලා ඒ තියෙන රිලේටඩ් ජොබ් එකක් කරනවා. ඉතින් ලංකාවට එනවා සමහරු වෙනවා මේ ඒගොල්ලෝ ලෙක්චරර් කෙනෙක් විදිහට වැඩ කරන්න ආසාය. එහෙමත් එනවා. තාම නම් අපි එහෙම මට මතකයක් නැහැ. අපේ ගිය අය එහෙම ඇවිල්ලා ඉන්නවා කියන එක. නමුත් ගොඩක් අය මේ ඒ තමන්ගේ PhD ඉවර කරලා ඒ රැකියාවම කරන ගොඩක් වෙලාට රිසර්ච් කරනවා. ඒගොල්ලෝට මොකද ලංකාවට වඩා ගොඩක් ඒගොල්ලන්ට ඒ රටවල ඔපචුනිටිස් තියෙනවා. පාසුකම් තියෙනවා. ඉතින් ගොඩක් වෙලාට ඒගොල්ලෝ රැඳෙනවා. ඉතින් එහෙම ගොඩාක් කියන්නේ ලංකාවේ නැහැ කියන එක නෙමෙයි ලංකාවේ තියෙනවා. ලංකා යුනිවර්සිටිස් එහෙම රිසර්ච් කරන ආයතන තියෙන ඔය ස්ලින්ටෙක් ආයතන එහෙම ගත්තම ඒගොල්ලෝ රිසර්ච් කරනවා. එතකොට ඒවට ඇවිල්ලත් කරන්න පුළුවන්. ඉතින් ලංකාවේ හම්බ කරන පැත්ත පොඩ්ඩක් අමාරු ප්‍රශ්නයක් තියෙනවා. අනිවාර්යයෙන්ම කොහොම කිව්වොත් ලංකාවේ ඒ වගේ এডুকেෂන් බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙන කෙනෙක්. නමුත් අපි හිතමු ඔය මුකුත් ඕනේ නැහැ. බයොලොජිකල් සයන්ස් හරි ෆිසිකල් සයන්ස් හරි කරලා වෙලා ලංකාවේ රැකියාවක් කරන්න බලාගෙන ඉන්නවා නම් ඔයාට මිස්සලා තියෙන ඉංජිනේරින් උඩ තියෙන ඒවා ඔයාට යන්න ආස තිබුණා. නමුත් යන්න බැරි වුණා කියන එක අදහස තියෙනවා නම් ඕගොල්ලන්ට යන්න දින හොඳම ඔපචුනිටි එක තමයි ෆිසිකල් සයන්ස් යන එක. බයෝ කරපු කෙනෙක්ට නම් බයෝ සයන්ස් යන එක. මොකද ඒ කරාට පස්සේ අර වගේ මම අර කිව්ව කම්පැනිස් වල තියෙන ගොඩාක් වෙලාවට ඒගොල්ලොන්ගේ අර වගේ ඔපචුනිටිස් දැන් සමහර ෆාමසිටිකල් කම්පැනි වල කෙමිස්ට් විදියට ගන්නවා. එතකොට ලංකාවේ ඉන්න ගමන් අපිට පුළුවන්කම තියෙනවා නම් මාස්ටර් එකක් වගේ කරන්න. දැන් හිතන්න මම තව උදාහරණයක් කියන්නම්.
අපි හිතමුකෝ ෆුඩ් රිලේටඩ් කම්පැනි එකක් කියලා. ඒක ෆුඩ් රිලේටඩ් කම්පැනි එකට බයොලොජිකල් සයන්ස් කරපු කෙනෙක් තමන්ගේ තියෙන කෙමිස්ට්‍රි බෑග්ග්‍රවුන්ඩ් එකත් එක්ක යන්න chance එක හම්බ වෙනවා. එයාට ටික කාලයක් ඉන්නකොට එක්ස්පීරියන්ස් එකත් එක්ක එයාට පුළුවන්කම තියෙනවා ඇනලිටිකල් කෙමිස්ට් වගේ මාස්ටර් එකක් කරන්න. එතකොට ජපුර කොළඹ වගේ තියෙනවා. එතකොට අවුරුදු 5ක් 6ක් වගේ කාලයක් යනකොට එයාට පුළුවන්කම තියෙනවා මැනේජර් ලෙවල් එකට එන්න. ගොඩක් වෙලාට ඉන්න ආයතනවලම හෝ එහෙම නැත්නම් වෙනත් ආයතනින් ඔෆර් කරන වෙලාවල් තියෙනවා. ඉතින් නැත්නම් අර වගේ වේකන්සියක් කෝල් කරපු ලාක ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් ලංකාවේ මේ වගේ ලොකු ඔපචුනිටිස් ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඇත්තටම රැකියා සම්බන්ධයෙන් බය වෙන්න හේතුවක් නැහැ. මට පොදුවේ මගෙන් කියන්නේ ළමයි කීප දෙනෙක්ම අපි ඔය අඳුරගෙන සහ ඉතින් අපේ ඒ ගෲප්ස් වල අපි ඩිස්කෂන් ගිය වෙලාවට මෙසේජ් කරලා අහනවා අයියේ මෙහෙම කරොත් අපිට රස්සාතියේද හොම ප්‍රශ්නයක් ඒගොල්ලන්ට තියෙනවා. සාධාරණයි එහෙම හිතන එක. මොකද ඒගොල්ලෝ ඒ ස්කෝප් එක ඒ කොටස දැකලා නැහැ. ඒගොල්ලෝ දැකලා තියෙන්නේ ගොඩක් වෙලාට පාසල් පද්ධතිය තුලනෙත් අපේ ඔළුවට ඒ කාලේ උනක් දාන්නේ. ඔයා දොස්තර කෙනෙක් වෙන්න, ඔයා ඉංජිනේරුවෙක් වෙන්න ඔය වගේ දෙක තුනක් විතරනේ. ඔතනින් එළියට ගිහිල්ලා අමුතු විදිහේ රැකියා කරන පුද්ගලයෝ ඉන්නවා. දැන් මගේ එක මිත්‍රයෙක්, එයා මම දන්න මිත්‍රයෙක්, එයා කොළඹ විශ්වවිද්‍යාලේ එයා ෆිසිකල් සයන්ස් කරේ. දැන් එයා නැවක සේෆ්ටි ඔෆිසර් කෙනෙක් විදියට ඉන්නවා. ඉතින් ඒක අපි හිතන්නේවත් නැති රස්සාවක්. එයාට බ්ලෝක පුරාම යාට යන්න chance එකක් හම්බෙනවා. සේෆ්ටි පැත්තේ. එතකොට අපි හිතමුකෝ අපිට පුළුවන්කම තියෙනවා නම් ඒ වගේ ඒ රිලේටඩ් ඩිග්‍රී එකක් අරගෙන ඉවරලා සේෆ්ටි කෝස් තියෙනවා ලංකාවේ. ඕෂා සම්බන්ධව ඒ වගේ කෝස් එකක් කළා. නැවකට නෙමෙයි ලංකාවේ තියෙන සේෆ්ටි සම්බන්ධව රැකියාවල සම්බන්ධ වෙන්න පුළුවන්. එතකොට ක්වොලිටි සම්බන්ධව කෝසස් තියෙනවා. ඉතින් ඒ වගේ ඕනතරම් සම්බන්ධ වෙන්න පුළුවන් ඒවා තියෙනවා. ඒ කෝස් කියන්නේ ඩිග්‍රියත් එක්කම අර වගේ සුදුසුකම් හදා ගන්න නම් අනිවාර්යයෙන්ම කිසිම ප්‍රශ්නයක් නැතුව ඉදිරි ගමනක් හදා ගන්න පුළුවන්. මොකද ඩිග්‍රිය විතරක්ම තිබිලා වැඩකුත් නැහැ. මොකද ඩිග්‍රිය පමණක් තියාගෙන අවුට් නැහැ ලොකු ප්‍රමාණයක් ඉන්නොත්. තමන්ට වැලියු ඇඩ් කරගන්නයි ඕනේ. මම පුළුවන් වෙලාවක ඒ අවශ්‍ය මොනවද කෝස් කියන එක මම ඒ ගැන මම වීඩියෝ එකක් කරන්න. නමුත් බට මේ වෙලාවේ කියන්න ඕනුනේ බයොලොජිකල් සහ ෆිසිකල් කරන අයට තමන්ට මොන ඒරියාස්ද තියෙන්නේ. ලංකාවේ ගත්තොත් ලංකාවේ ප්‍රොඩක්ෂන් බූම් එකක් දැන් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් බියගම සෝන් එක බියගම ආයෝජන කලාපය ගත්තම ගොඩාක් ආයතන තියෙනවා. එක ඔයගොල්ලෝ දන්නවා හේලිස් ආයතනය, ලලාන් ආයතනය, ඒ වගේ බ්‍රැන්ඩික්ස් මාස් ඒ කියන්නේ MS කියලා කියනවා. ඒ වගේ ආයතන ඒගොල්ලොන්ගේ තියෙන ගොඩක් ප්‍රොඩක්ෂන්. ඉතින් ඒ වගේ ආයතනවල වේකන්සිස් කාලෙන් කාලේ කෝල් කරනවා. ඉතින් ඒවට ලොකු chance එකක් තියෙනවා. හින්දා තෝරගන්න බය වෙන්න ඕනේ. අර වගේ තමන්ම self study කරලා ඉගෙන ගන්නවා නම් වඩා හොඳයි. තව කෙනෙක් කිව්ව විදියට මම කිව්ව එක පිළිගන්න අවශ්‍ය නැහැ. ගුරුවරයෙක් කිව්ව එක පිළිගන්න අවශ්‍ය නැහැ. ඉන්ඩස්ට්‍රි එකකින් අයකින් අහලා තමන් හොයලා ඒක බලනවා නම් වඩා සුදුසුයි. එතකොට අයිඩියා එකක් ගන්න පුළුවන් මොන වගේ රැකියාවක් තියෙන්නේ. සාමාන්‍යයෙන් ඊළඟට තව එක කාරණයක් මට කියන්න අමුතුන ගොඩක් අය දැන් කැරියර් පාත් එක හරිනේ ඒ ගැන විස්තර හොයා ගන්න පුළුවන්. සැලරි එක ගැන වොරි වෙනවා. සාමාන්‍යයෙන් ලංකාව තුල ගත්තම ලංකාවේ මෙහෙමයි. ඉතින් ඉන්ටර්න්ෂිප් වගේ යනකොට නම් ඉතින් ලොකු මුදලක් ගෙවන ආයතන අඩුයි. සාමාන්‍ය රුපියල් 10000ක් 20000ක් ඒ වගේ ප්‍රමාණයක් තමයි ගෙවන්නේ. නමුත් තමන්ට ජූනියර් එක්සිකියුටිව් ඒ වගේ පොසිෂන් වල යනකොට සාමාන්‍යයෙන් 40000 50000 ඊට above වැඩි ගණන් ගෙවන ආයතනක් තියෙනවා. ඉතින් ඒ වගේ මට්ටමකින් තමයි පටන් ගන්න වෙන්නේ. නමුත් ඔයාට අවුරුද්දක් දෙකක් එක්ස්පීරියන්ස් එනකොට ඔයාට පුළුවන්කම තියෙනවා ටිකෙන් ටික උඩට යන්න. ඉතින් සාමාන්‍යයෙන් මැනේජර් ඇසිස්ටන්ට් මැනේජර් කෙනෙක් ලංකාවේ ලක්ෂ එකමාරකට වඩා පඩියක් ගන්න ගොඩක් ආයතනවල එතනින් උඩට ටික ටික කාලයක් යනකොට අවුරුදු 5ක් 6ක් යනකොට මැනේජර් ලෙවල් එකට උඩට යන්න පුළුවන්. එතකොට ඒ කාලේ වෙනකොට මේ සැලරි රේට් එක වෙනස් වෙලා තියෙයි. සමහර විට මේ තියෙන උද්දමනයේ වගේ දේවල් එක. නමුත් වර්තමාන තත්ත්වය මම කියන්නේ හොඳ ඉලක්කම් 3ක පඩියක් ගන්න ඉලක්කම් 6ක කියන ලක්ෂ 1 ලක්ෂ ගණන් වලින් උඩ සාමාන්‍ය ලක්ෂ 2කින් උඩ පඩියක් ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට
ඒ පැත්තත් බය වෙන්න දෙයක් නැහැ. ගොඩක් ආයතන ඔෆර් කරනවා ඒගොල්ලෝ හොඳ පැකේජස්. මම එකපාරක් එක ආයතනයකට ගියාම ඒගොල්ලෝ ඉන්ටර්විව් එකට ගියාම ඒගොල්ලෝ හොඳ පැකේජ් එකක් ඔෆර් කරා. නමුත් මම ඒ වෙලේ මගේ පාත් එක පොඩි එතන ප්‍රශ්නයක් වෙන හින්දා මම ඒක තෝරගත්තේ නැහැ. ඒගොල්ලෝගේ ඉන්ෂුරන්ස් ස්කීම් ඒ වගේ ගොඩාක් දේවල් ඒගොල්ලෝ ඔෆර් කරනවා. ඉතින් ගොඩක් ආයතන ඒ වගේ තමයි සලකන්නේ. ඉතින් ඔබට ඉංජිනේරුවෙක් දොස්තර කෙනෙක් වෙන්න බැරුණායි කියලා වොරි වෙන්න එපා. ගොඩාක් දේවල් තියෙනවා ලංකාව ඇතුළේ කරන්න පුළුවන් දේවල්. සමාජ තත්ත්වය ගත්තත් ඒ ආයතනයක හොඳ ලෙවල් එක රස්සාවක් කරන්න පුළුවන් ඔයාට හොඳ සැලරි එකක් ගන්න පුළුවන්. ඔයාට එතනින් ඒ කියන්නේ රස්සාවට ගිහලා නිකම්ම ඉන්න අවශ්‍ය නැහැ. උගුර මහන්සිලා තව තව උඩට යන්න පුළුවන්. ගොඩක් අපේ මේ වයස වෙනකොට මේ මාත් එක්ක ඒ සමකාලීනව ඉගෙන ගත්ත අය ගොඩක් අය මාස්ටර්ස් කරනවා. තව දේවල් කරනවා නේ. පුළුවන් මැනේජ්මන්ට් ගැන ඉගෙන ගන්න. දැන් ඔයා සයන්ස් කරලා කවදාද ඩිග්‍රී අරගෙන ගියාට ඔයා මැනේජ්මන්ට් ගැන දන්නේ නැත්නම් ඔයාට මැනේජ්මන්ට් වලින් මාස්ටර් එකක් කරන්න පුළුවන්. එතකොට ඒකෙන් ඔයාට වැලියු ඇඩ් කරගන්න පුළුවන් අනිවාර්යයෙන්ම. ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා මේ ඇතුලේ ඉගෙන ගන්න. ඉතින් මම ඒ ගැන මම තව පැහැදිලි කරලා ඉදිරියට විවිධ ඒවට මම කතා කරන්නම්. මොකද මට බේසිකලි මේ ඕන උනේ මෙන්න මේ බයොලොජිකල් ෆිසිකල් සයන්ස් වලට තියෙන මේ බය නැති කරන්න. මොකද ඒක ඔයගොල්ලන්ට වඩා අවුරුදු ගාණක් කියන්නේ අවුරුදු 10ක විතර ગેප් එකක් තියෙනවා මගේ. ඉතින් ඉන්ඩස්ට්‍රි එකේ අවුරුදු 8ක ආසන්න කාලයක් මම ඉඳලා දිනවා. ඉතින් ඒ තියෙන දේවල් දැකලා තියෙන හින්දා මම දන්නවා මේ ඔපචුනිටිස් තියෙනවා කියලා. ඉතින් ළමයි අර බය වෙන එකට ඇත්තට මට දුකක් තිබ්බේ වෙන මොකක්ද හේතුවක් නෙමෙයි. මොකද ළමයි එහෙම බය කරනවා, සමහරු බය කරනවා. ඒ බය කරන්නේ ඉතින් ගුරුවරු ඒගොල්ලෝ සමහරලාට ගුරුවරු විදියට ඇවිල්ලා අඩු කාලයකින් ඒගොල්ලෝ ගුරුවරු විදියට කියන්නේ කැම්පස් අවුට් ලෙවල් වල ගුරුවරු විදියට ඇවිල්ලා ඒගොල්ලෝ අර වර්ල්ඩ් එකට ඒගොල්ලෝ මේ එක්ස්පෝස් වෙලා නැහැ. ඉතින් මොකද අපි මගේ රැකියාවත් එක්ක මම ලංකාවේ තියෙන ප්‍රමුඛම පෙළේ ආයතන වල මම නම් කියන්නේ නැහැ. නමුත් ලංකාවේ තියෙන බියගම ඒ වගේ සෝන් වල තියෙන ගොඩාක් ආයතන වල මම යනවා වැඩවලට. මගේ රැකියාව වෙන්නේ මොකද්ද කියන එක මම ඒ කියන්නේ යන සයිඩ් එක මොකද්ද කියන එකත් මම ලාග පොඩි වීඩියෝ එකක් කරන්නම්. මොකද ඒක මේ පැත්තේ ලොකුට ඔපචුනිටිස් තියෙන හොඳට හම්බ කරන්න පුළුවන් පැත්තක්. ඉතින් මම කැමති නැහැ එහෙම ළමයින්ව බය කරනවට. විශේෂයෙන් ඔය පාසල් ගුරුවරු සහ ටියුෂන් ගුරුවරු. ඒගොල්ලෝ නොදැනුවත්කම හින්දා ඒගොල්ලෝ ඒ වගේ දේවල් කියනවා. නමුත් ඒකෙන් වෙන සමාජ ළමයින්ට වෙන මානසිකව වෙන හානිය ඊට වඩා වැඩි. මොකද මම ඒක පර්සනලි මගේ ඉන්බොක්ස් එකට මට මැසේජ් ඇවිල්ලා තියෙනවා. සෝරි. ගොඩාක් ඒ වගේ ඉතින් ඒවා දැක්කම කතා කරා සමහරු මාත් එක්ක පර්සනලි කෝල් කරාම මට දැනලා තියෙනවා ළමයි ගොඩාක් ලොකු බයකින් ඉන්නේ. සමහරු අහනවා යුනිවර්සිටිස් මේ යුනිවර්සිටි එකට ගියාට කම නැද්ද? ජප්පොට ගියාට කම නැද්ද? මං කොළඹ ගියාට කම නැද්ද? මට කියලා නියාවත් මොකදයි මං කරන්නේ? ඔහොම වගේ ප්‍රශ්න අහනවා. ඉතින් එහෙම ප්‍රශ්නයක් නෑ ලංකාවේ. ඔයා කෙමිස්ට්‍රි නම් ඉගෙන ගන්න යන්නේ බයොලොජිකල් සයන්ස් ගියාම ඔයා ඉගෙන ගන්න නැතුළු ගිහලා කෙමිස්ට්‍රි නම් ගන්න. ඔයාගේ ඩිග්‍රී එක BSc in chemistry නම් ඔයාට ලංකාවේ ඔයා ඩිග්‍රී කරන්නේ කොහෙද කියන එක ප්‍රශ්නයක්වත් නෑ. ඔයා අග්නිදික විශ්වවිද්‍යාලය කියන්නේ මඩකල්පුව මේ පැත්තේ යුනිවර්සිටිස් තියෙනවනේ. ඔයා උනියාවේ ගියත් ඔයා ජැෆ්නා ගියත් ඔය කොහේ ගියත් ප්‍රශ්නයක් නැහැ. ඔයා කරලා එන ඩිග්‍රිය. ඒකේ කෝස් කන්ටෙන්ට් පොඩි වෙනස්කම් තියෙනවා. නමුත් ඔය අවසානයේදී ඔයාට ජොබ් ඔෆර් කරනකොට ඕවා බලන්නේ නැහැ. ඔයා කොච්චර හොඳට පර්ෆෝම් කරනවද? ඔයා සබ්ජෙක්ට් එක ගැන කොහොමද ඔයා අදහස තියෙන්නේ? ඒ වගේ දේවල් වැදගත් වෙන්නේ. නැත්නම් ඩිග්‍රිය කොච්චර දුරකද තියෙන්නේ? එහෙම නැත්නම් මේ කැම්පස් එකේ කොච්චර දුරකද කියන එකවත් අදාළ නැහැ. හින්දා ඒ වගේ අනීති බියක් ඇති කරගන්න හොඳ නැහැ. තමන්ට යන්න chance එක තියෙනවනේ මේකට යන්න බය නැතුව යන්න. මොකද ගොඩාක් ඔපචුනිටිස් තියෙන හින්දා තමයි ගවර්න්මන්ට් එකෙන් මේ මෙහෙම ඩිග්‍රියක් හදන්නේ. එහෙම ඩිග්‍රීස් හදන්නේ. ඒකට එන්න තව පිරිස ගන්නෙ. ඔයගොල්ලන්ට මේකට බැස්සට පස්සේ තීරේ මේක ඇතුළේ යන්න පුළුවන් පැති අසීමිතයි. මට පෙනිච්ච දේවල් මම මේ කියන්නේ. අපි හිතමු නැති තව ගොඩාක් දේවල් තියෙන්න පුළුවන්. ඒ ඇතුළේ ගොඩාක් තව ඔපචුනිටිස් තියෙන්න පුළුවන්. මටත් මතක් වෙච්ච වෙලාවකට මම ඒ ගැන කතා කරන්න. මොකද එක සබ්ජෙක්ට් මේක ඇතුළේ තව ගොඩාක් දේවල් කතා කරන් තියෙනවා. බොහොම සරලව තමයි මම මේ වීඩියෝ එක ගෙනාවේ. එහෙනම් ඔයගොල්ලන්ට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ගැන මොන හරි සබ්ජෙක්ට් එක ගැන හරි මොන හරි දේවල් ගැන අහන්න තියෙනවා නම් මට මැසේජ් එකක් දාන්න. මම ඔයගොල්ලන්ට පුළුවන් වෙලාවක ගැන රිප්ලයි එකක් දෙන්න. කමෙන්ට් එකක් දාන්න ප්‍රශ්නයක් තිබ්බොත්
මම ඒවට රිප්ලයි එකක් දෙන්න. එහෙනම් බොහොම ස්තුතියි.